ආයුබෝවන් හැමෝටම. ඉතින් මේ ස්පෙෂල් වීඩියෝ එක ඇතරම වීඩියෝ එකක් නෙවෙයි, මේක කෝස් එකක් වගේ දෙයක්. මේක වැදගත් වෙන්නේ රුමේනියාව සඳහා යන බයික් රයිඩර්, ඩිලිවරි, කුරියර් සහ ඩ්‍රයිවිං වගේ ජොබ් වලට යන ඔයාට. ඉතින් මේ ස්පෙෂල් ඉංග්ලිෂ් කෝස් එකේදී විශේෂයෙන්ම Romanian road rules, road signs පිළිබඳ සාකච්ඡා කරනවා. ඒවට කොහොමද අපි ආන්සර්ස් දෙන්න ඕනේ කන්සියුලර් හද්දි කියන එක ඉංග්‍රීසි වලින්, සහ අනිත් බේසික් ක්වෙස්චන්ස් කිහිපයක් මේ වීඩියෝ එක සහ මේ ස්පෙෂල් කෝස් එක පුරාවටම සාකච්ඡාවට භාජනය වෙනවා. මුලින්ම අපි බලමු මොනවද අහන මේ මූලික ප්‍රශ්න කියලා. ඉතින් රුමේනියාවේ වාහන පදවන පැත්ත පිළිබඳව අහලා තියෙනවා වැඩි වශයෙන්. මෙන්න මේ විදිහේ ප්‍රශ්න අහන්න පුළුවන්. From which side do the vehicles drive in Romania? නැත්නම් what is the driving side in Romania? මේකට ආන්සර් එක වශයෙන් අපිට දෙන්න පුළුවන් on the right side of the road. On the right side of the road. මාර්ගයේ දකුණු පැත්තෙන්. ඔය ප්‍රශ්නෙම අහලා තියෙනවා ලංකාව පැත්තෙනුත්. ලංකාවේ මොන පැත්තෙන්ද වාහන ඩ්‍රයිව් කරන්න කියන එක. එතකොට ඕකේ වෙනස් වෙන්නේ රොමේනියා කියන එක විතරයි. රොමේනියා කියන එක ශ්‍රී ලංකාව වෙනවා. උදාහරණයක් වශයෙන් කිව්වොත් එහෙම from which side do the vehicles drive in Sri Lanka? ඉතින් ඒකට ආන්සර් එක විදිහට අපිට දෙන්න වෙන්නේ on the left side of the road. අපි නම් වම් පැත්තේනේ වාහන පදවන්නේ ලංකාවේ. On the left side of the road. ඊට පස්සේ අහන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි do you have experience driving on the right side? ඔයාට දකුණු පැත්තෙන් එළවීම පිළිබඳව අත්දැකීම් තියනවද කියන එක. වෙන රටක වර්ක් කරලා වැඩ කරලා ඩ්‍රයිවිං ජොබ් එකකට ගිහිල්ලා දකුණු පැත්තේ එළවල වාහන එක්ස්පීරියන්ස් තියනවා yes කියලා ඒ ගැන කියන්න පුළුවන්. නැත්නම් no but I can manage කියන ආන්සර් එක දෙන්න පුළුවන්. no but I can manage. තව අහන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි have you got a driving license? නැත්නම් do you have a driving license? driving license එකක් තියෙනවද කියන එක. මේකට ආන්සර් එක විදිහට ඔයාලට කියන්න පුළුවන් light vehicles හරි heavy vehicles හරි කියන්නේ සැහැල්ලු හෝ බර වාහන license තියෙනවා කියලා. ඒකට අපි ආන්සර් එක දෙන්නේ I have a heavy නැත්නම් light vehicle driving license. ඔබේ license එක අනුව. මේ ආන්සර් එකේ තියෙන වැදගත්කම තමයි දැන් කන්සියුලර් අහුවාම have you got a driving license කියලා yes I have a heavy vehicle නැත්නම් light vehicle driving license කියන එකෙන් කන්සියුලර් අහන්න තියෙන තව ප්‍රශ්නයකට උත්තරේ ඔයා දීලා ඉවරයි. already answer කරලා ඉවරයි. ඒ කියන්නේ ඔයාට මොන වර්ගයේ driving license එකක්ද තියෙන්නේ කියන ප්‍රශ්නේ ආයි කන්සියුලර් අහන්නේ නැහැ. ඔයා ඒකට උත්තරේ දීලා තියෙන නිසා දැනටමත්. ඒක වාසියක් මේ answer එක practice වෙන එකේ. වේග සීමා. එහෙමත් නැත්නම් speed limits. ඒ පිළිබඳ අහන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි what is the speed limit in towns? නැත්නම් what is the speed limit on highways? town වල, highways වල, build up areas වල, out of build up areas වල, motorway වල ඒ වගේ speed limits when වශයෙන් තියෙනවා රුමේනියාවේ. ඉතින් මේ පේන chart එකට අනුව ඔයගොල්ලන්ට idea එකක් ගන්න පුළුවන් මොනවද මේ speed limits කියන්නේ කියලා. ඉතින් මේක තියෙන විදිහට town areas නැත්නම් town වල build up area කියන්නේ ඒකටම තමයි. speed limit එක 50යි. 50 kilometers per hour. එතකොට අර questions වලට answers විදිහට what is the speed limit in towns කියන එකට 50 kilometers per hour. ඒ වගේම what is the speed limit on highways කියන එකට 130 kilometers per hour. Which side is the steering wheel on in vehicles in Romania? රුමේනියාවේ වාහනවල සුක්කානම කොයි පැත්තෙද තියෙන්නේ? මේක තියෙන්නේ වම් පැත්තේ. මොකද වාහන දකුණු පැත්තෙන් පදවන නිසා. ආන්සර් එක වශයෙන් අපිට කියන්න පුළුවන් on the left side. දැන් තමයි මේ කෝස් එකේ විශේෂම කොටස පටන් ගන්න යන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා දැනටම Romanian embassy interview එකේදී ෆෝන් එකකින් හෝ print out අරගෙන road signs මාර්ග සංඥා කීපයක් පෙන්නලා අහනවා මේවා මොනවද සහ මේ වගේ වෙන කාර්යභාරය මේවා explain කරන්න කියලා. ඉතින් ඔන්න ඔතනදී තමයි ගොඩක්ම
අය හිර වෙන තැන. ඉතින් රිජෙක්ෂන්ස් වලට ගොඩක් අයගේ ඔන්න ඔය හේතුව තමයි බලපාන්නේ. ඉතින් පැහැදිලිව මාර්ග සංඥා බොහෝමයක් පිළිබඳව දැන් මේ වීඩියෝ එකේ ඉදිරියට අපි කතා කරමු. ඉතින් වීඩියෝ එක ඉදිරිය ආරම්භයට පෙර ඒවා ලියා ගන්න අවශ්‍යයි නම් පෑනක් කොලයක්. එතකොට මේකෙම මම දාලා තිනවා PDF එකක් description එකේ. ඒක download කරගන්න පුළුවන්. මොකද මෙතන ඉදිරියට වීඩියෝ එකේ සමහර තැන් පොඩි තැන් පැහැදිලි නැති වුණොත් PDF එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් සූදානම් වෙන්න. ඉදිරියට තියෙන්නේ මාර්ග සංඥා පිළිබඳ කතා කිරීම. සංඥා මොනවද සහ මේ මාර්ග සංඥාවලින් කියවෙන දේ explain කරන්න කිව්වොත් ඒක කොහොමද අපි explain කරන්න කියන එක පිළිබඳව ඉදිරියට කතා කරමු. මුලින්ම අපි බලමු warning road signs. අනතුරු ඇඟවීමේ මාර්ග සංඥා පිළිබඳව. එතකොට මෙන්න මේ සංඥා ඔයගොල්ලෝගෙන් ෆෝන් එකෙන් හෝ වෙනම print out සරන් එම්බසි එකෙන් පෙන්වන්න පුළුවන් මේක මොකද what is this කියලා අහලා. එතකොට ඔයගොල්ලන්ට මූලික වශයෙන් මුලින්ම මේ සිම්බල් එක නැත්තම් මේ මාර්ග සංඥාවේ නම කියන්න පුළුවන් ඉංග්‍රීසි වලින්. උදාහරණයක් විදිහට මෙන්න මේ රූපේ පේනවා වගේ road sign එකක් මාර්ග සංඥාවක් නැත්තම් අනතුරු ඇඟවීමේ මාර්ග සංඥාවක් පෙන්වුවොත් අපි මොකද්ද කියන්නේ? මේ වගේ එකක් පෙන්වුවොත් warning for children and minors. warning for children and minors. එතකොට මේක තව දුරටත් please explain it. can you explain it? පැහැදිලි කරන්න පුළුවන්ද කියලා කන්සියුලර් ඇහුවොත් අපිට කියන්න පුළුවන් these types of warning signs can be seen near school areas or playground areas. කියන්නේ මේ වගේ අනතුරු ඇඟවීමේ සංඥා අපිට දැක ගන්න පුළුවන් පාසල් කලාප තුළ හෝ ක්‍රීඩා පිටි ආසන්න කලාප තුළ. ඒ විදිහට උත්තර දෙන්න පුළුවන්. ඉතින් අපි දිගටම මේ පැහැදිලි කිරීම කරගෙන යන්නේ ওই විදිහට. ඉතින් මම ආය මුලින්ම කිව්වොත් මේක පළවෙනියටම ඔයගොල්ලෝගේ ඔළුවට දාගන්න අවශ්‍ය නිසා මුලින්ම පෙන්නුවත් ෆෝන් එකෙන් හරි නැත්නම් print out එකක් කරන් හරි එතන කන්සියුලර් පෙන්නුවත් ඔයගොල්ලන්ට ඔය ක්‍රම දෙකට තමයි දැනට පෙන්නලා තියෙන්නේ ඉන්ටර්විව් යන අයට. එතකොට එහෙම ඇහුවොත් what is this? do you know this road sign? what is this sign? do you know this road sign? ඔයා දන්නවද මේ මාර්ග සංඥාව? අන්න එහෙම ඇහුවොත් අපිට කියන්න පුළුවන් උදාහරණයක් විදිහට මේ පළවෙනි රූපයේ මාර්ග සංඥාව පෙන්නුවොත් එහෙම what is this? do you know this road sign? අපිට කියන්න පුළුවන් it is a warning for children and minors. it is a warning for children and minors. ඊට පස්සේ ඇහුවොත් එහෙම can you explain it? ඒක පැහැදිලි කරන්න පුළුවන්ද කියලා. එතකොට අපිට කියන්න පුළුවන් මේ වගේ මාර්ග සංඥා අනතුරු ඇඟවීමේ සංඥා අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ පාසල් කලාප හෝ ක්‍රීඩා පිටි ආසන්න කලාපවල කියලා. ඒක ඉංග්‍රීසි වලින් කියන්නේ usually this type of warning signs can be seen near school areas or playground areas. ඒ විදිහට අපිට explain කරන්න පුළුවන්. බොහෝ දුරට ඔය රතු පාට ත්‍රිකෝණයක් විදිහට තියෙන warning signs අනතුරු ඇඟවීමේ සංඥා. අපි ඊළඟට යමු. what is this කියලා හොත් මේකටත් මෙන්න මේ සංඥාවට ඒකෙන් කියවෙන්නේ warning for low flying planes, aircrafts and jets. මේකෙන් කියන්නේ අඩු උසකින් ගමන් කරන ගුවන් යානා තියෙන කලාපයක් කියලා. සාමාන්‍යයෙන් මේවා තියෙන්නේ එයාපෝට්, ගුවන් තොටුපොළ නැත්නම් එයාවේස් ආසන්නව, ගුවන් මාර්ගපත ආසන්නව. එතකොට what is this කියලා හොත් ඔයගොල්ලෝ මේ තියෙන නම පාඩම් කරගෙන යන්න වෙනවා. ඊට පස්සේ can you please explain it කිව්වොත් අපිට කියන්න පුළුවන් ඔය නම කියලා aircrafts fly low in this area. aircrafts fly low in this area. එහෙමත් නැත්නම් අපිට කියන්න පුළුවන් this type of warning signs can be seen near airports or flight paths. ඒ විදිහට අපිට උදාහරණයක් ගත්තොත් ඒ විදිහට අපිට කියන්න පුළුවන් මේවා අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ ගුවන් තොටුපළවල් ආසන්නව සහ ගුවන් පත ආසන්නව කියන එක. ඊළඟ එක railway crossing without barriers ahead. without කියන්නේ නැතුව, barriers කියන්නේ බාධක නැතුව. ඒ කියන්නේ railway crossing එක දුම්රිය මාර්ගයක් තියෙනවා සාමාන්‍යයෙන් බාධකයක් නැතුව. ඒ කියන්නේ ගේට්ටුවක් නැතුව ලංකාවේ තියෙන්නේ. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතනින් අදහස් කරන්නේ. එතකොට
අපිට ඔකට කියන්න වෙන්නේ ඕකම තමයි. It is a railway crossing without barriers ahead. ඊළඟ එක. Steep ascent ahead. Steep ascent ahead. සාමාන්‍යයෙන් මේ කඳු උග්‍ර ඔක බෑවුමක් කියන්නත් ඔය ස්ටීප් කියන වචනේ අපි යොදා ගන්නවා. කන්දක් කියන්නත් ඔය වචනේ යොදා ගන්නවා. සාමාන්‍යයෙන් මේ පින්තූරේ හැටියට උස් කන්දක් තමයි මේ උග්‍ර කන්දක් තමයි මේකේ පෙන්වන්නේ. එතකොට steep ascent ahead, ascent ahead, steep ascent ahead. එතකොට ඊළඟ එක. Warning for a tunnel. Warning for a tunnel. එතකොට මේ tunnel එකක් නැත්තම් අපි කියන්නේ බිංගයක් කියලා. ඉස්සරහින් බිංගයක් තියෙනවා කියන එක තමයි මේකෙන් indicate කරන්නේ. එතකොට අපිට කියනවා it indicates a tunnel ahead. It indicates a tunnel ahead. ඉදිරියෙන් බිංගයක් තියෙනවා කියන එක පෙන්වුම් කරනවා. Road works ahead warning. Road works ahead warning. කියන්නේ ඉදිරියේ මාර්ගයේ පිළිසකර කිරීම කටයුතු වල නිරත වෙනවා කියන එක. එතකොට ඔකට කියන්න පුළුවන් it says construction or maintenance ahead. It says construction or maintenance ahead. එකෙන් කියන්නේ ඉදිරියේ construction ඉදිකිරීම හරි ඉදිකිරීමක් හෝ නඩත්තු කිරීමක් තියෙනවා කියන එක. මේ තියෙන warning sign එකෙන් කියන්නේ road bends to the right. මාර්ගයේ දකුණු පැත්තට පොඩි bend එකක් හැරවීමක් තියෙනවා කියන එක. Road bends to the right. Road bends to the right. ඊළඟ එක movable bridge warning. Movable bridge warning. Bridge movable කියන්නේ එහෙම වෙන, ඒ කියන්නේ move කරන්න පුළුවන් bridge එකක්, පාලමක් පිළිබඳ අනතුරු ඇඟවීමක්. ඕක ගොඩක්ම අර දැකලාදී ෆිල්ම්ස් වල එහෙම ලංකාවේ එහෙම දේවල් අඩුයි. මොකක් හරි ෂිප් එකක්, බෝට් එකක්, මොකක් හරි බෝට්ටුවක් වගේ දෙයක් යද්දී පාලම ඉස්සෙනවා. ගියාට පස්සේ ආය පාලම වැහිලා පාරට සෙට් වෙනවා. අන්න ඒ වගේ ඉන්සිඩන්ට් එකක් තමයි ඔතන මේ පෙන්눔 කරන්නේ. එතකොට අපිට ඔකට කියන නම තමයි movable bridge warning. Movable bridge warning. එතකොට කියන්න පුළුවන් bridge may lift for boats. ඕක explain කරන්න කිව්වොත් කියන්න පුළුවන් it explains bridge may lift for boats. Bridge may lift for boats. Bridge එක මේ පාලම බෝට් සඳහා ඉස්සීමක් සිදුවීමට පුළුවන් කියන එක. ඊළඟ road sign එකකින් කියන්නේ road narrows ahead. ඉදිරියෙන් මාර්ගය පටු වෙනවා කියලා. අපි bottle head එකක් කියලා හඳුන්වනවා මේකට. ඉදිරියෙන් මාර්ගය පටු වෙනවා කියලා. ඒතකොට road narrows ahead. ඒක explain කරන්න කියන්නේ road narrows ahead. ඉදිරියෙන් මාර්ගය පටු වෙනවා කියලා තමයි. It says road narrows ahead. ඉදිරියෙන් මාර්ගය පටු වෙනවා. ඊළඟ එක warning for accidents. කියන්නේ අනතුරු සිදුවිය හැකි ප්‍රදේශයක් කියන එක තමයි මේකෙන් අදහස් කරන්නේ. බහුලව අනතුරු සිදුවිය හැකි ප්‍රදේශයක් කියන එක තමයි උතනින් අදහස් කරලා තියෙන්නේ. එතකොට okay what is this කියලා අපිට කියන්න පුළුවන් warning for accidents. Warning for accidents. ඉතින් please can you explain it කියන අහුවොත් මේ අවස්ථාවේදී අපිට කියන්න පුළුවන් high accident risk. It says high accident risk in this area. It says high accident risk in this area. ඊළඟ warning sign එකෙන් කියන්නේ uncontrolled crossroad ahead. සාමාන්‍යයෙන් crossroad එකක් කියන එකට අපිට ගන්න පුළුවන් මන්සන්දියක් කියන එක, හන්දියක් කියන එක. uncontrolled කියන්නේ එතන traffic lights මොකුත් නැහැ. එතකොට අර ඒකට අපි කියනවා uncontrolled crossroad ahead. තොර explain it කියලා කිව්වොත් එහෙම can you please explain it කියලා කිව්වොත් අපිට ඒකට ආන්සර් එක විදිහට දෙන්න පුළුවන්. This sign says no traffic signs or lights. This sign says no traffic signs or lights. නැත්නම් නිකම්ම no traffic signs or lights කියන ආන්සර් එක දෙන්න පුළුවන්. Road ahead curves to the left side.
road ahead curves to the left side. තර මේ වගේ එකක් තමයි කලින් හම්බුනේ right side එකට. දකුණු පැත්තට හැරෙනවා කියලා කලින් එකක් හම්බුණා. මේක වම් පැත්තට. ඉදිරියෙන් පාර වම් පැත්තට නැම්මක් නැත්තම් වංගුවක් තියනවා කියන එක අදහස් කරන්නේ. ඒතකොට road ahead curves to the left side. ඒතර මේක explain කරන්න කිව්වොත් ඒත් ඒකම තමයි කියන්න වෙන්නේ. මොකද මේ sign එකේ තියෙන නමෙන් මේක කියවෙනවා road ahead curves to the left side. ඊළඟ එක ගොඩක් තැන්වල අහපු ප්‍රශ්නයක් තමයි. ගොඩක් අයගෙන් මේක අහලා තිබ්බා ඉන්ටර්විව් ෆේස් කරපු. give way to all traffic. give way to all traffic. මේක බහුලව අහලා තිබ්බ ප්‍රශ්නයක්. ඉතින් මේකට දිග ආන්සර් එකක් තියෙනවා නැත්නම් ෂෝට් ආන්සර් එකක් තියෙනවා මේක එක්ස්ප්ලেইন කරන්න. ඉතින් ලොං ආන්සර් පොඩ්ඩක් දිග ආන්සර් එක පාඩම් කරගන්න පුළුවන් කටියක පාඩම් කරගන්න එක ගොඩක් වටිනවා. ඉතින් බැරිම නම් විතරක් ෂෝට් ආන්සර් එකට යන්න. මම මුලින්ම ලොං ආන්සර් එක නැත්නම් මේ දිග ආන්සර් එක කොහොමද මේක එක්ස්ප්ලেইন කරන්න කියලා කියන්නම්. give way to all traffic කියන එක නැත්නම් give way කියන එක සාමාන්‍යයෙන් ටිකක් විතර දිගට එක්ස්ප්ලেইন කරන්න මෙන්න මෙහෙමයි. This means you must slow down and be ready to stop if necessary to let other vehicles or pedestrians pass before you proceed. It gives priority to others. ඉතින් මේක කියන්නේ අනිත් කට්ටියට ඉඩ දෙන්න කියන එක. ඔයා ඉදිරියට මාර්ගයේ ගමන් ගන්න කලින් අනිත් වාහන වලට ඉඩ දීලා ඉන්න කියන එක තමයි මෙන්න මේකෙන් අදහස් කරන්නේ. ඉතින් අර මේ ලොං ආන්සර් එක චුට්ටක් ඔලුවට දාගන්න බලන්න. ඒක අමාරුයි නා. මෙන්න මේ විදිහට ෂෝට් ආන්සර් එකක් දෙන්න පුළුවන්. This means slow down and let others go first. This means slow down and let others go first. මෙන්න මේ sign එකෙන් warning sign එකෙන් කියන්නේ ගල් පෙරලීමක් සිදුවීමට හැකියාව තියෙනවා කියන එක. එතකොට මේකේ අපිට කියන්න පුළුවන් what is this sign කියලා අහුවොත් falling rocks in road. falling rocks in road. explain කරන්න කිව්වොත් අපිට කියන්න පුළුවන් rocks may fall onto the road ahead. drive carefully. rocks may fall onto the road ahead. drive carefully. it says එකෙන් කියන්නේ අපිට හැම එකකට මේක දාන්න පුළුවන්. මම මුලින් කිව්වා වගේ මේකෙන් කියන්නේ explain කරන්න කිව්වොත් මොකක් හරි එකක් what is this කියලා අහුවොත් උදාහරණයක් විදිහට දැන් මේ ගල් පෙරලෙන ඉන්සිඩන්ට් එක ගන්න. what is this sign කියලා අහුවොත් falling rocks in road. can you explain it කියලා අහුවොත් it says ඒකෙන් කියන්නේ කියන එක අපිට අරන් උත්තර දෙන්න පුළුවන්. it says rocks may fall onto the road ahead. ඉදිරියේ පාරට ගල් පෙරලීමක් සිදුවිය හැක. drive carefully. අවධානයෙන් ක්‍රියාදාවනය කරන්න කියන එක. ඊළඟ sign එක අපි බලමු. crossroad ahead. side roads to right and left. අර වගේම මාන්සන්දියක් ඉදිරියෙන් තියෙන crossroad එකක් තියෙනවා. side roads to right and left. දෙපැත්තට පාරවල් දෙකක් තියෙනවා. ඒක explain කරන්න කිව්වොත් ඉතින් ඕක ඔහොම තමයි. it says crossroad ahead. side roads to right and left. ඊළඟ එක road bends right then left. roads bends right then left. මේකෙන් කියන්නේ මුලින්ම පාර right then left. road bends පාර නැවෙනවා නැත්නම් වක්‍ර වෙනවා. මුලින්ම right දකුණට ඊට පස්සේ left වමට. ඒකට මේක explain කරන්න තියෙනවා. it says road bends right then left. ඊළඟ එක මේ sign එකෙන් කියන්නේ ඉතින් heavy crosswinds in area warning. ඒ කියන්නේ අධික සුළං තත්ත්ව තියෙන ප්‍රදේශවල තමයි මේ warning sign එක දාලා තියෙන්නේ. ඒතකොට ඔක explain කරන්න කිව්වොත් අපිට කියන්න පුළුවන් strong winds may affect vehicle control. strong winds may affect vehicle controls. ඔන්න තවදුරටත් කරනවා නම් දිගට කියනවා නම් hold the steering wheel firmly. hold the steering wheel firmly. තදින් steering wheel එක අල්ලගන්න කියන උපදෙස් දෙන්න පුළුවන්. එතකොට explain it කිව්වොත් අපිට කියන්න පුළුවන් strong winds may affect vehicle control කියන answer එක. ඊළඟ road sign එකෙන් අපිට කියන්නේ loose chipping and stones on the road warning. loose chipping and stones on the road warning. එතකොට ඒක අපි explain කරන්න කිව්වොත් මෙන්න මේ විදිහට කියන්න පුළුවන් loose stones on the road. drive slowly to avoid skidding or damage. drive slowly to avoid skidding or damage. ඒ විදිහට අපිට answer එක දෙන්න පුළුවන්. ඊළඟ එක ගොඩක් දුරට ඔයගොල්ලෝ දන්න
sign එකක් stop sign එක stop and give way to all traffic stop and give way to all traffic. තොර මෙතෙන්දී can you please explain it කියලා කිව්වොත් අපිට කියන්න පුළුවන් come to a complete halt. එක සම්පූර්ණ නැවතීමක් අදහස් කිරීමේ සලකුණක්. ඒ නිසා අපිට කියන්න පුළුවන් come to a complete halt, proceed only when it's safe. proceed only when it's safe. ආරක්ෂිත බවක් හැඟුණු විට පමණක් ඉදිරියට යන්න කියන එක. එතකොට ඒක සම්පූර්ණ උත්තරය ආයි කිව්වොත් එහෙම come to a complete halt, proceed only when it's safe. ඊළඟ එක double curves ahead to the left then to the right. මේ වගේව ගොඩක් explain කරන්න කියනවා අඩු. ඉතින් මේකේ අර මෙන්න මේ explanation එකේම මේ විදිහට කිව්වම ආයි කියන්න දෙයක් නැත්තේ නෑ. double curves ahead to the left then to the right. එතකොට මේක අර හදලා තියෙන්නේ මේ PDF එක හදලා තියෙන්නේ ගොඩක්ම නමින්ම එක explain වෙන විදිහට. ඊළඟ එක crossing for pedestrians warning ahead. crossing for pedestrians warning ahead. කියන පදිකමාවක් නැත්නම් අපි කියන්නේ සුදු ඉරක් කහ ඉරක් තියනවා කියන එක. එතකොට can you explain it කියලා කිව්වොත් තවදුරටත් ඔයාලට කියන්න පුළුවන් watch for people crossing the road. watch for, it says watch for people crossing the road. ඊළඟ road narrows on the left. වම් පැත්තේ මාර්ගය පටු වෙනවා. එතකොට it says road narrowed on the left ahead. ඊළඟ එක two-way traffic ahead. two-way traffic ahead. එතකොට ඒක explain කරන්න කිව්වොත් තවදුරටත් අපිට කියන්න පුළුවන් road ahead has traffic moving in both directions. road ahead has traffic moving in both directions. rail crossing ahead with more than one railway. එක rail පාරකට අමතරව ගොඩක් rail පාරවල් cross වෙන තැනක් තියෙනවා කියන එක තමයි මේකෙන් අදහස් වෙන්නේ. ඉතින් මේකෙන්ම meaning explanation එක තියෙනවා. rail crossing ahead with more than one railway. deer crossing in the road. ඒ කියන්නේ මුවා කියන සතා. දැන් මෙතන ඉංග්‍රීසි පොඩි පොයින්ට් එකක් තියෙනවා. deer කියන එකේ එක මුවෙක් හිටියත් ගොඩක් හිටියත් deerමයි. ඒක plural වෙන්නේ s එකක්වත් අපි add කරන්නේ නැහැ. ඉතින් මෙතන deers කියලා දාන්නේ නැහැ. deer crossing in the area road. in the area නැත්නම් road. ඒකම explanation එකට අපිට ගන්න පුළුවන්. ඊළඟ road sign එක cattle's crossing. ඒ කියන්නේ හරක් වගේ සත්තු පාර මාරු වෙනවා කියන එක තමයි කියන අදහස් වෙන්නේ. එතකොට it says cattle's crossing the road. explain කරන්න කිව්වොත් rail crossing ahead with one railway. එක rail පාරක් සහිත දුම්රිය හරස් මාර්ගයක් තියෙනවා කියලා තමයි මේකෙන් අදහස් වෙන්නේ. rail crossing ahead with one railway. ඒකෙම explanation එක කියන්නේ පැහැදිලි කිරීමේ වාක්‍යයෙන්ම දෙන්න පුළුවන්. අමතර පැහැදිලි කිරීමකට අපිට යන්න අවශ්‍ය නැහැ. ඊළඟ එක traffic lights ahead. traffic lights ahead. කලිනුත් අපිට මේ වගේ එකක් හම්බුණා without barriers. ඒ කියන්නේ ගේට්ටු බාධක නැතුව දුම්රිය හරස් මාර්ග තියෙන මාර්ග සංඥාවක්. දැන් මේකෙන් කියන්නේ railroad crossing ahead with barriers. ගේට්ටු නැත්තම් බාධක සහිත දුම්රිය හරස් මාර්ගයක් ඉදිරියෙන් තියනවා කියන එක. එතකොට මේක explain කරන්නේ it says මම කලින් කිව්වා වගේ එකෙන් කියවෙන්නේ it says railroad crossing ahead with barriers. road gets narrow on the right side. කලින් හම්බුන එක වගේමයි left side එකක් අපිට හම්බුණා. මාර්ගයේ ඉදිරියෙන් දකුණු පැත්තෙන් පටු වෙනවා කියන එක. it says road gets narrow on the right side. ඊළඟ එකක් බලමු speed bumps in road. speed bumps. speed bumps කියලා අර පොඩි බාධක තියෙන පාරේ speed එක අඩු කරන්න slow කරන්න අන්න ඒවා ඉදිරියෙන් තියනවා කියන එක තමයි මෙතනින් අදහස් වෙන්නේ. ඉතින් ඔයගොල්ලන් සරලව කියන්න පුළුවන් it says speed bumps in the road ahead. warning for bikes and cyclists. warning for bike and cyclists. මේක කියන්නේ පාවැදිකරුවන් මාර්ගයේ ඉන්නවා කියන එක. it says warning. it says there are bikes and cyclists ahead. අනේ විදිහට අපිට කියන්න පුළුවන්. ඊළඟ එක අපිට මෙන්න මේ වගේ උස් කන්දක් හම්බුණා. දැන් මේක උග්‍ර බෑවුමක් සම්බන්ධයෙන් කතා කරන්නේ. එතකොට මේකේ කියන්නේ steep descent ahead.
ඉදිරියෙන් බෑවුමක් තියනවා කියන එක. It says a steep descent ahead. Warning for a quayside or river bank. ඉදිරියෙන් ගම් යූරක් වගේ දෙයක් තියෙනවා කියන තමයි මේ මාර්ග සංඥාව භාවිතා වෙන්නේ. Warning for a quayside or river bank. Warning for a rail vehicle, trams. මාර්ගයේ ඉදිරියේ trams වගේ වාහන යනවා කියන එක අනුතරංග වීමට මේක භාවිතා කරනවා. ඉතින් it says a warning for rail vehicles and trams කියලා අපිට සරල උත්තර දෙන්න පුළුවන්. Poor road surface ahead. ඒ කියන්නේ අර කැඩිච්ච පාරක් ඉදිරියෙන් තියනගෙන අර හරියට හදපු නැති පාරක් තියනවා කියන එක තමයි මේකෙන් අදහස් වෙන්නේ. එතකොට it says a poor road surface ahead. ඒකෙම explanation එක තියෙනවා. ඊළඟට slippery road surface ahead. surface කියන්නේ මතු පිට. එතකොට මේකේ surface කියන වචනේ තියෙනවානේ. slippery කියන්නේ ලිස්සන සුළු මාර්ගයක් ඉදිරියෙන් තියනවා කියන එක තමයි මේකෙන් අනුතුරුංග වන්නේ. එතකොට it says a slippery road surface ahead. Cars not allowed, prohibited. කියන්නේ කාර් රථ අතුල් වීම තහනම් කියන එක තමයි මේකෙන් අදහස් වෙන්නේ. Cars are not allowed, prohibited. ඒකට සරලවම කියන්න පුළුවන්. Please explain it කියලා කිව්වොත් it says cars are not allowed, it's prohibited. ඊට පස්සේ warning for a soft verge. ඊළඟ එක warning for a soft verge. එතකොට ඒකින් කියන්නේ මාර්ගය හරියට දැඩි නෑ, firm නෑ කියන එක. එතකොට ඒක explain කරන්න කිව්වොත් අපිට කියන්න පුළුවන් the edge of the road is not firm. The edge of the road is not firm. Roundabout ahead. Roundabout ahead. ඉදිරියෙන් වට රවුමක්. explain කරන්න කිව්වොත් ඒකම තමයි කියන්න තියෙන්නේ. Warning for tractors. Warning for tractors. Tractors වගේ වාහන මේ පාරේ තියෙන්න පුළුවන් කියන එක තමයි මේකෙන් අදහස් වෙන්නේ. අපිට කියන්න පුළුවන් it says vehicle like tractors may be on the road. It says vehicle like tractors may be on the road. Warning for traffic jams. Warning for traffic jam. මේකේ explain කරන්න කියලා හොත අපිට කියන්න පුළුවන් slow or stopped traffic ahead. Be prepared to slow down or stop. It says be prepared to slow down or stopped because of the traffic. ඒ විදිහට අපි කියන්න පුළුවන්. ඊළඟ එක information road signs in Romania. කියන තොරතුරු පෙන්ලා තියෙන මාර්ග සලකුණු. ඒවා warnings නෙවෙයි, අනුතුරුංග වීම නෙවෙයි. එතකොට පළවෙනි එක recommended speed 60. කියන්නේ නිර්දේශිත වේග සීමාව 60යි. එතකොට මේක what is this කියලා අහුවොත් එහෙම අපිට කියන්න පුළුවන් the speed limit is 60 on the road. ඒ විදිහට කියන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට sign එකක් ඔයගොල්ලන්ට පෙන්නුවොත් මේකෙන් කියවෙන්නේ beginning of a build up area. ඒ කියන්නේ build up area එකක් කියන්නේ සාමාන්‍යයෙන් අපි නගර සීමාවක් වගේ එකක් මේකට අපිට සමාන කරන්න පුළුවන්. So it says a beginning of a build up area. එතකොට ඊළඟ එක ගොඩක්ම ඉන්ටර්විව්ස් වල අහලා තිබ්බා priority road කියන එක. ඕකේ ඔය මැද හරහට තියෙන කළු පාට ඉර නැතුවක් තියෙනවා. ඒක ඇතුවක් තියෙනවා. දැන් මේ හරහට තියෙන ඉර එක තියෙන්නේ priority roads ends. ඒකෙන් අර කපලා වගේ පෙන්නන්නේ. ඉවර වෙනවා ends. Priority road ends. Priority road ends. එතකොට ඒකෙන් අදහස් වෙන්නේ you have the right of the way. It says you have the right of the way. ඒ කියන්නේ ඔයාට මේ පාරේ කෙලින්ම මන්සන්දිය කියන්නේ junctions වලින් cross roads වලින් කෙලින්ම ගමන් කරන්න පුළුවන්. ඒ හන්දි වලින් එන අය ඔයාට ප්‍රමුඛත්වය දෙන්න ඕනේ. ඒතර ඔයා තමයි ওই පාරේ ප්‍රමුඛ කියන එක තමයි ඔකේ අදහස් වෙන්නේ. එතකොට priority road කියන්නේ ඒකයි. You have the right of the way. End of the residential area. අර කොහොම හරි කපලා තියනවා එක end එක අවසානය කියලා තමයි කියන්නේ. කලින් road sign එකේ කළු පාට ඉරක් තිබ්බ කපලා. දැන් මේකේ රතු පාට ඉරක් තියෙනවා. End of the residential area.
ඒ කියන්නේ රෙසිඩෙන්ෂල් කියන්නේ ජනතාව ඉන්න ජනාකීර්ණ ජනාවාස තියෙන ඒරියා එකේ අවසානය. එතකොට it says end of the residential area. ඊට පස්සේ මෙන්න මේ ඒවට කියන්නේ highway නෙවෙයි motorway. Motorway begins ආරම්භය. It says motorways begins. Road bends ahead. ඉදිරියෙන් පාර වංගුවක් තියනවා නැත්නම් කවාකාර වංගුවක් ඉදිරියෙන් පාරේ නැම්මක් තියනවා හරවන්න තියනවා කියන එක කියන්නේ. Motorway ends. අර මේක motorway begins ආරම්භයට මේක motorway ends. Informing about the direction of the roundabout. එතකොට roundabout එක direction පිළිබඳව තමයි මේකේ කියන්නේ. Informing about the direction of the roundabout. ඊට පස්සේ national speed limits. National speed limits. Making residential area එක නැත්නම් motorway එක එහෙමත් නැත්නම් build up area එක out of build up area එක speed limit එක තමයි මේකේ පෙන්නන්නේ. ඒතකොට it shows the national speed limits කියලා අපිට කියන්න පුළුවන්. One way traffic. මේකෙන් කියන්නේ one way traffic. ඒ කියන්නේ අර one way කියලා අපි හඳුනන්නේ අන්න ඒක. එතකොට මේක explain කරන්න කිව්වොත් එහෙනම් අපිට කියන්න පුළුවන් all vehicles must travel in the same direction on this road. All vehicles must travel in the same direction on this road. එකම පැත්තට ගමන් කළ යුතුයි කියන අර්ථය. ඊළඟ එක route to be followed in order to. route to be followed in order to කියන එකේ සාමාන්‍යයෙන් ඕකේ තව කොටසක් කියන ස්ථානය අනුව තව කොටසක් බොහෝ දුරට ඇඩ් වෙනවා. ඕකෙන් කියන්නේ මේ ගාථා මාර්ගයක් වගේ දෙයක් තමයි. ඕකෙන් කියන්නේ මොකක් හරි ප්‍රශ්නයක් අපෙත් ඔය එක මේ උත්සවදී විකල්ප මාර්ග යොදන්නේ අන්න ඒ වගේ එකක්. එතකොට ඕකේ උදාහරණයක් විදිහට ඔන්න මෙහෙම කියනකො route to be followed in order to avoid the low bridge. දැන් මේ පහත් පාලමක් තියෙනවා නම් ඒක avoid කරන්න මෙන්න මේ පාරෙන් යන්න කියන එක. නැත්නම් මේ ෆෙස්ටිවල් එක තියෙන නිසා ඒක avoid කරන්න මේ traffic එක avoid කරන්න මේ road එකකින් යන්න කියන එක තමයි එකෙන් අදහස් වෙන්නේ. ඊළඟ එක end of the expressway. ඒක කොහොමද අර express way එකේ අවසානය. It says end of the expressway. Radar. Section controlled. මේකෙන් කියන්නේ මෙන්න මේ area එකේ කැමරා හරහා හෝ radar තරංග ඔස්සේ ඔයගොල්ලෝගේ speed limit එක මොකක් හරි device එකකින් monitor වෙනවා කියන එක. ඒතකොට ඒකට අපිට සරලව කියන්න පුළුවන් explain කරන්න කියලා කිව්වොත් it says your speed limit is monitored using cameras නැත්නම් radars කියලා අපිට කියන්න පුළුවන්. Parking permitted. නැත්නම් අපිට කියන්න පුළුවන් ගොඩක් explain කරන්න කිව්වොත් it says there's a parking space nearby. ඊළඟ එක beginning of an expressway. ඒකටත් කොහොමද explanation එක දෙන්නේ? වෙන්නේ එහෙමයි. It says a beginning of an expressway. End of the tunnel. එතකොට මේ අර අපි බිංග කියන දේ සම්බන්ධයෙන් කතා කරා කාලෙනොත් ඉතින් මෙතන හරහට ඉරක් ගහලා තියෙන එක end එක අවසානය කියන එක සාමාන්‍යයෙන් end of the tunnel. Priority road ahead. මේකත් බහුලව අහලා තියෙන sign එකක් මාර්ග සංඥාවක් ඉන්ටර්විව් එකේදී. එතකොට සිංහලෙන් නම් මේකට ප්‍රමුඛතා මන්තිරෝ කියලා කියන්නේ. මේ මන්තිරුවේ යද්දි වෙන පාරවල් වලින් හරස් මාර්ග වලින් වාහන දාද්දි ඔය මාර්ගයේ ප්‍රමුඛතා මන්තිරුවේ යන වාහන වලට ඉඩ දෙන්න ඕනේ. ඒගොල්ලෝ තමයි ප්‍රමුඛ. ඒක තමයි ඔකෙන් කියන්නේ. කලින් ඕකේ අපි අර end of the priority road කියන sign එක ගැන කතා කරා අවසානයේ කියන එක. දැන් මේක priority road ahead. එතකොට මේකේ මොකද්ද කියන්නේ අදහස් වෙන්නේ කියලා explain කරන්න කියලා කිව්වොත් අපිට කියන්න පුළුවන් it says that vehicles on this road have the right of the way. It says the vehicles on this road have the right of the way. මේ මාර්ගයේ අයිතිය තියෙනවා. ඒගොල්ලෝ තමයි ප්‍රමුඛ වෙන්නේ කියන එක. Beginning of a residential area. කලිනුත් මේකේ අපි අර end of a residential area කියන එක කතා කරා. So it says a beginning of a residential area. කියන්නේ නිවාස තියෙන, ජනාවාස තියෙන area එකක් පටන් ගන්නවා කියන එක.
end of a lane, it says end of a lane එක මන් තීරුවක් ඉවර වෙනවා. එතකොට it says end of a lane. ඊළඟ එක priority over oncoming traffic, road narrows. Priority on over oncoming traffic, road narrows. මේකෙන් කියන්නේ බොහෝ දුරට ඔයාට මේ මාර්ගයේ ප්‍රමුඛත්වය දෙන්න ඕනේ. ඉස්සරහින් එන වාහන නවත්තලා හෝ වේගය අඩු කරලා ඔයාට තමයි ප්‍රමුඛත්වය දෙන්න ඕනේ කියන එක මේ පාරෙන් අතර ඔකට එක්ස්ප්ලেইন කරන්න කියලා කිව්වොත් අපිට කියන්න පුළුවන්. It says you have the right of the way. Oncoming vehicles must stop and let you pass first. You have the right of the way. Oncoming vehicles must stop. නැත්නම් stop and let you pass first. ඊළඟ එක beginning of a tunnel. ඒකත් අපිට 3 kilometers කියලා ගහලා තියෙනවා tunnel එකේ duration it says beginning of a tunnel. How long is the tunnel කියලා අහුවා? It's 3 kilometers කියලා අපිට උත්තර දෙන්න පුළුවන්. Road bends ahead මේ වගේ එකක් අපිට කලින් හම්බුනා. It says road bend ahead කියලා මේකේ තියෙන කොයි පැත්තටද කියලා. Lane usage and direction overview. Lane usage and direction overview. ඉතින් මේකට අපිට කියන්න පුළුවන් it says how to use the lanes and the directions. It says how to use the lane and the directions. ඊට පස්සේ end of the build up area. එතකොට build up area එක අවසානයේ it says an end of a build up area. ඊට පස්සේ the end of the zone for pedestrian. පදිකයින් සඳහා වූ කලාපය අවසන් වෙනවා කියන එක. It says the end of the road for pedestrian. ඊට පස්සේ මේක pedestrian crossing, people can cross. It says pedestrian crossing that people can cross. Beginning of a zone for pedestrians. It says the beginning of a zone for pedestrian. ඉතින් මෙන්න මේ සංඥාවල යටින් තියෙන එක පුළුවන් තරම් කෙටි කරලා explanation තියෙනවා. හැබැයි තව දුරටත් ඇහුවොත් කොහොමද explain කරන්න කියන එක තමයි මම තව දුරටත් මේකේ ඔයගොල්ලන්ට කියලා දුන්නේ. ඊළඟට mandatory road signs in Romania. බලමු මේ වගේ මොනවද අපි අදහස් කරන්න කියලා. Ahead only නැත්නම් ඉදිරියට යම පමණක් කරන්න පුළුවන්. ඒ පැත්තට විතරයි යන්න පුළුවන්. ඉතින් මේකට අපි explain කරන්න පුළුවන් ahead only කියන එක කියන්න පුළුවන්. තව දුරටත් කියනවා නම් අපිට කියන්න පුළුවන් it says drive only in forward direction. It says drive only in the forward direction. ඊළඟට path for cyclist and pedestrian divide is compulsory. ඔය explanation එකම දෙන්න පුළුවන්. පාදිකයින්ටයි පාපැදිකරුවන්ටයි මේක divide වෙලා බෙදලා තියෙන එක අනිවාර්යයි කියන එක. ඊට පස්සේ turning right compulsory. It says turning right compulsory. Snow chains mandatory. Snow chains mandatory. රෝද වලට snow ලිස්සන නිසා chains දාගෙන යන එක අත්‍යවශ්‍ය අනිවාර්යයෙන්ම කළ යුත්තක් කියන එක සඳහන් වෙන්නේ. It says snow chains mandatory. Direction of traffic on roundabout. So it says the directions of the traffic on roundabout. Passing the left or right mandatory. Passing the left or right mandatory. මේකෙන් කියන්නේ සාමාන්‍යයෙන් පාර මැද මොකක් හරි හිතන්නකෝ tram station shelter එකක් tram එකක් කියන්නේ මොකක් හරි shelter එකක් වගේ පාර මැද තියෙද්දි පාර දිගේ දිගටම එනවා යුරෝප් country එක පාර දිගේ දිගටම එද්දි මැද පාර මැද තියෙනවා මොකක් හරි shelter එකක් නැත්නම් tram station එකක් මේ shelter එකක් වගේ එකක් තියෙනවා. එතකොට පාඩ පුළුවන් වාහනේ ඒ tram station එක මැදනේ තියෙන shelter එක. ඒකේ වම් පැත්තෙන් හෝ දකුණු පැත්තෙන් යන්න. ඒක තමයි මේකෙන් අදහස් වෙන්නේ. එතකොට ඒකට අපිට කියන්න පුළුවන් මේකම it says passing left or right mandatory. එහෙමත් නැත්නම් කියන්න පුළුවන් this sign is placed before an obstacle on the roadway which the driver of the vehicle can be bypassed on both sides. එකකින් අර මම කලින් අදහස් කරපු එකම තමයි අදහස් වෙන්නේ. තව පොඩ්ඩක් explain කරන්න කියලා කිව්වොත්. දැන් අපි මෙතන mandatory කියලා ගොඩක් කතා කරනවා. මට ඒකේ තේරුමවත් සිංහලෙන් කියන්න බැරි වුණා. ඉතින් mandatory කියන්නේ අනිවාර්යයෙන්ම කළ යුතුයි කියන එක. ඉතින් මේ pedestrian move use mandatory path. එතකොට මේ පදිකයෙන් මෙන්න මේ path එකේ මොකයි පාරක් අවසානයේ වගේ තමයි මේක තියෙන්නේ. මේ පාරෙන් අනිවාර්යයෙන්ම ආ යුතුයි කියන එක වෙන කොහෙන්වත් යන්නේ නැතුව. It says pedestrian move use mandatory path. ඒකෙම explanation එක එනවා. Mandatory
shared path for pedestrians and cyclists. ඒකත් ඒ විදිහටම explanation කරන්න පුළුවන් පදිකයින්ට සහ cyclistලට වෙනම path එකක් තියෙනවා කියන්න. ඉතින් ඒකටත් කියන්න පුළුවන් it says mandatory shared path for pedestrian and cyclist. Driving straight ahead or turning right mandatory. කෙලින්ම යන එක හරි දකුණු පැත්තට හරවන එක හරි අනිවාර්යෙන් කළ යුතුයි කියන එක මේකෙන් අදහස් වෙන්නේ ඒක කියන්න පුළුවන්. ඊළඟ එක it says mandatory lanes for buses. ඉතින් අවසාන වශයෙන් මේක මේ බස් ලේන් එකක් ගැන කතා කරන්නේ. It says mandatory lane for buses. So මේකෙන් කියන්නේ minimum speed එක අවම 40 මීට වඩා 40ට අඩු වෙන්න එපා. ඊට වැඩියෙන් drive කරන්න කියලා drive faster than indicated compulsory කියන්නේ සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට කියන්න පුළුවන් minimum speed limit. It says the minimum speed limit is 40. ඊළඟ එක path for cyclists and pedestrians divide is compulsory. කලිනුත් අපිට මේ වගේ එකක් හම්බුණා. Passing on right only. Passing it says pass on right only. End of the minimum speed limit. It says the end of the minimum speed limit which is 40. Cyclists must use mandatory path. එතකොට ඒකටත් it says කියලා දාලා ඒ explanation එකම කියන්න පුළුවන්. Turning right compulsory. It says turning right is compulsory. ඊළඟ එක වැදගත් කොටසක් priority road signs කියන එක මේ වගේ ගොඩක් අහලා තිබ්බා. ඉතින් give way to all traffic කියන එක මම කලින් ඕගොල්ලන්ට පැහැදිලි කරා. මුලට ගිහිලා ආය බලන්න පුළුවන් direction මේක. ඊට පස්සේ මෙන්න මේ give way to oncoming traffic road narrows ඔය ටිකම මම explain කරා priority road පිළිබඳව. එතකොට uncontrolled crossroad ahead මේ සියල්ලම මම කලින් මේ වීඩියෝ එකේ මුලදී පැහැදිලි කිරීමක් කරා. මේ දින uncontrolled එක එතකොට QA එක ඒ වගේ මොකම ඔයගොල්ලන්ට අමතකයි නම් මුලට ගිහිල්ලා බලන්න පුළුවන්. ඊට පස්සේ prohibited road signs ඒ කියන්නේ අර තහනම් කියලා තියෙන එක. Trucks with trailers prohibited. Trailer ඒ සමග trucks තහනම්. It says trucks with trailers prohibited. It says cyclist not permitted. ඒ කියන්නේ cycle වලට යන්න බෑ. Pedestrians not permitted. පදිකෙන්ට යන්න බෑ. It says buses prohibited. Bus ගමන් කරන්න බෑ. End of the zone with speed limit. එතකොට it says end of the zone with speed limit which is 30. Which is 30 කියලා include කරේ මේ sign එකේ 30 තියෙන නිසා ඔයගොල්ලෝ වෙන sign එකක් පෙන්නුවොත් එහෙම වෙන speed limit එකක් දාලා ඔයගොල්ලන්ට ඒක කියන්න පුළුවන්. Lorries, trucks forbidden. Trucks, lorries යන්න බෑ. Beginning of a zone with speed limit. Beginning of a zone with speed limit which is 30. එහෙම explain කරන්න පුළුවන්. ඉතින් මේ sign එකෙන් කියන්නේ මේ single axle එක මත පැටවෙන බර කියන්නේ මේ වාහනේ axle මත පැටවෙන බර 6.5 වලට වඩා වැඩි නම් ටොන් යන්න බෑ කියන එක. ඉතින් ඒක අපිට මේ විදිහටම කියන්න පුළුවන් vehicles where axle weight heavier than 6.5. මේවා වෙනස් වෙන්න පුළුවන් පාරවල් වලින් පාරවලට. දැන් මෙතන තියෙන 6.5 නේ. ඒතකොට ඒ නිසා vehicles where axle weight heavier than 6.5 ton are prohibited. Parking prohibited on even dates. ඒතකොට ඒකත් ඒ විදිහටම කියන්න පුළුවන්. උත්තේ ඉරට්ටේ සංඛ්‍යා. Turning left prohibited. Tractors prohibited. ඒතකොට මේකට it says කියන එක දාලා කියන්න පුළුවන්. මුලින් කිව්වා hand carts prohibited. Give way to oncoming traffic road narrows. Motorbikes, motorcycles prohibited. Entry not allowed. Forbidden checkpoint. දැන් මේකට අපිට වෙන මෙහෙම explanation එකක් දෙන්න පුළුවන්. ගොඩක් දුරට මේ sign එක තියෙන්නේ checkpoint එකක් ළඟ. ඉතින් අපිට entry not allowed, forbidden කියන එක අපි තව දුරටත් පැහැදිලි කරොත් අපිට කියන්න පුළුවන් it says the vehicle driver is required to stop at the checkpoint. It says
the vehicle driver is required to stop at the checkpoint. ඊළඟ එක entry not allowed forbidden. ඒකට ඒ විදිහටම කියන්න පුළුවන්. Trucks heavier than මෙතන 7.5 tons are prohibited. Trucks heavier than 7.5 tons are prohibited. Vehicles longer than 10 meters length are prohibited. Overtaking prohibited for trucks. ඉස්සර කිරීම truck සඳහා තහනම් කියන එක. No turning, U-turn allowed. Again U-turn back කියන එක. No turning කියන එක. ඒකට අපිට සාමාන්‍යයෙන් මේ විදිහට සරල උත්තරයක් දෙන්න පුළුවන්. ඒකට ඉතින් no turning නැත්නම් no U-turn allowed කියන එක කියන්න පුළුවන්. No entry, it says no entry one way traffic. ඊට පස්සේ මෙතන තියෙනවා මේක mopeds prohibited. It says moped prohibited. So height restriction ahead. එතකොට මෙන්න මේ උස්සට වඩා තියෙන්න බෑ කියන එක තමයි කියන්නේ. It says 3.50 height restriction. නැත්නම් තව දීර්ඝ විදිහට කියනවා නම් prohibited access to vehicle if their height including the load එකත් එක්ක including the load exceed this limit. ඊට පස්සේ stopping and parking forbidden. නැවැත්වීම සහ පාක් කිරීම තහනම් කියන එක. End of the zone where parking is prohibited. දැන් parking තහනම් කරලා තිබ්බ zone එක මෙතන ඉවරයි. ඊට පස්සේ පාක් කරන්න පුළුවන් කියන එක තමයි එතනින් අදහස් වෙන්නේ. So end of the zone where parking is prohibited. එතකොට any vehicles that are wider that indicated forbidden. ඒ කියන්නේ එතකොට මෙන්න මේ පාලට වඩා වැඩි වාහන මේ ධාවනය කරන්න බෑ කියන එක කියන්නේ any vehicles that are wider than this are forbidden. Horse carts prohibited. Vehicle with dangerous goods prohibited. Vehicles with explosive materials prohibited. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් motorcycles and cars prohibited. Leaving less distance than indicated prohibited. Leaving less distance than 70 meters prohibited. මෙන්න මේ පරතරයට වඩා distance එක තියෙන ඒවා තහනම් කියන එක එතනින් අදහස් වෙන්නේ. Vehicles, cars prohibited. So it says දැන් මේකේ අහුවොත් එහෙම the speed limit is 50. Beginning of zone where parking is prohibited. මෙන්න මේ zone එකේ මේ area එකේ වාහන නැවැත්වීම තහනම් කියන එක. Vehicles weighing heavier than indicated prohibited. කියන්නේ මෙන්න මේ ටොන් ගානට වඩා වැඩි වාහන ගමන් කරන්න බෑ කියන එක. එතකොට ඒක තව හදලා සංස්කරණය කරලා කිව්වොත් vehicles weighing heavier than 7 ton are prohibited නැත්නම් forbidden. Motorcycles, cars, horse carts prohibited. End of the overtaking prohibition. ඒ කියන්නේ end of the overtaking prohibition කියන්නේ overtake කරන්න එපා කියලා overtaking is prohibited කියලා sign එකක් හම්බෙලා ඉස්සර කිරීම තහනම් කියලා මේ zone එකේ sign එකක් හම්බෙලා ඊට පස්සේ ඉස්සර කරන්න පුළුවන් කියලා සංඥාව මෙන්න මේකෙන් තමයි indicate වෙන්නේ. ඒතර end of the overtaking prohibited. දැන් ඉස්සර කරන්න පුළුවන් කියන එක අර්ථවත් වෙන්නේ. එතකොට vehicles with polluted fluids prohibited. Overtaking not allowed. එතකොට turning right is prohibited. දකුණට හැරවීම තහනම්. Using the horn prohibited. නලාව ශබ්ද කිරීම තහනම්. 50 speed limit ends. No parking. Romanian Embassy interview සඳහා වූ ඉංග්‍රීසි පුහුණුවීමේ පන්ති සමග සම්බන්ධ වීමට හා Embassy updates දැන ගැනීමට පහත description හි ඇති link එක මගින් WhatsApp සමූහයට දැන්ම එකතු වන්න.